කියන්නේ එකම ගමේ හිටිය කිට්ටුම යාළුවෝ දෙන්නේ. දිනක් ඔවුන් දෙදෙනා ළඟම නගරයේ තිබූ පොලකට යන්න පිටත් වුණා. මේ සඳහා ඔවුන්ට කැලෑව මැදින් තමයි යන්න වුණේ. ඔවුන් කතා කර කර කැලෑව මැද්දෙන් ගමන් කරා. සකුමල්, මම නම් හිතන්නේ අපි දෙන්න වගේ හොඳ යාළුවෝ මේ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති නේද? ඔව් සේකර, ඒක ඇත්ත. අපි තමයි මේ ලෝකේ ඉන්න හොඳම යාළුවෝ. ඔය විදියට කතා කර කර යනකොට එක පාරටම එයාලට වලයේ ගොරවන ශබ්දයක් ඇහුණා. ඔන්න එතකොටම දැක්කා විශාල වලසෙක් එයාලා දිහාවට එනවා. වලහා දැකලා දෙන්නටම බය හිතුණා. වලහා ළඟට එනවා දැකපු සේක එක මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ. එයා වහාම ළඟ තිබුණ උසම උස ගහකට නැගලා අත්තක් උඩ හැංගුණා. සකුමල්ට ගස් නගින්න බැහැ. දුවන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. වහාම සකුමල් බිම වැතිරිලා හුස්ම අල්ලගෙන එළවෙන්නේ නැතිව මැරිලා වගේ හිටියා. වලහා සකුමල් ළඟට ඇවිත් එයාගේ මුහුණටයි කන්වලටයි ඉව කරලා බැලුවා. සකුමල් හෙලවෙන්නේ නැතිව ඉන්න නිසා සකුමල් මැරිලා කියලා හිතපු වලහා මොහොතකින් ගොරවමින් එතනින් ඉවක්ද ගියා. වලහා හොඳටම ඈතට ගියාට පස්සේ ගහ උඩ හිටිය සේකර පාලට බැස්සා. අනේ සපුමල්, මට සමාවෙන්න. මම ගහ උඩට ගියා. ඔයාට කරදරයක් වුණේ නෑ නේද? වලා ඔයාගේ කනට කරලා මොනවද කිව්වේ? වලහා මට රහසක් කිව්වා. මොකක්ද කිව්වේ? වලහා මට කිව්වේ කරදරයකදී Tamanගේ යාළුවාව දාලා යන කෙනා සැබෑ යාළුවෙක් නොවේ කියලා. ඉතින් මේ කතාව අහපු සේකරට ගොඩක් ලැජ්ජ හිතුණා. එයා ගොඩක් පසුතැවුණා. මේ කතාවෙන් අපි ගන්න ඕනි ආදර්ශය තමයි සතුටේදී වගේම දුකේදී කරදරයකදී යාළුවෝ තනි කරන්නේ නැතුව එයාලට උදව් කරන්න ඕන.